කූඹි පුකක් මොලයක් නැති මැට්ටන්ට තමයි බණ කතා කිව්වෙයි කියන්නේ අදත් එහෙම. නුවණ මදවත්. මද නුවණ. මන්ද බුද්ධික. මොලේ නැති. මැට්ටනවා සාදු කියනවා පිරිකර දෙනවා 84000 පත්තු කරනවා. පිරිත් සනජ්ජයිසූරී වර්ගයේ පිරිත් තූල් මෙහෙම දා ගන්නවා. සාදු සාදු කියලා කරඬුව ගෙනියනවා. ගමට පේන්නැත්තු පෙරහැරේ යනවා. හැබැයි මිලිමීටරයක්වත් නිවන්ට හිටු වෙන්න බෑ. මැට්ටෝ අපි විශ්වාස කරන්නේ වැඩිපුර ප්‍රබන්ධනේ. ඒ නිසා ප්‍රබන්ධ වලින් බණ කීම සම්බන්ධයෙන් මං එකඟයි. ප්‍රබන්ධ වලින් නැතුන් දර්ශනයෙන් බණ කියන්න බෑ සෝමේ. උපාසකම්මලට මොකද ඔය බණ පොත් ටික ඔක්කොම ලියලා තියෙන අමු මැට්ටන්ට මේ රටේ. බණ කියන්නෙත් මැට්ටන්ට මේ ඒ කියන්නේ මං ඒකට ඔප්පු කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ අමාවතුර බුදු සරණ දහම් සරණ සංඝ සරණ පූජාවලියේ මේ ඔක්කොම බණ කතා සාහිත්‍ය පොත්නේ. දමදෙනි කාලේ විතරක් බණ කතා සාහිත්‍ය පොත් 5ක්නේ. මේවා ලිව්වේ මැට්ටන්ට. මේ ලෝකෙ මොලයක් නැති උන්ට. අපි අර ගමේ භාෂාවෙන් ඉන්නේ කූඹි පුකක් මොලයක් නැති මැට්ටන්ට තමයි බණ කතා කිව්වෙයි කියන්නේ අදත් එහෙමයි. ඔප්පු කරලා පෙන්නන්න. ඔන්න බලන්න. සද්ධර්ම රත්නාවලිය කියන්නේ ධර්මසේනහාම. පොතේ තියෙනවා සද්ධම්මට්ටි විච්ඡන්තෝ ධම්මසේන යතිසරෝ ආකාශේ පවරං ඒසං සද්ධම්ම රත්නාවලිය කියලා. ඒක කියනවා පොත ලියන්නේ කාටද? නුවණ මදවත් කුසල ඡන්දේ ඇතිව. නුවණ මදවත්. මද නුවණ. මන්ද බුද්ධික. මොලේ නැති. මැට්ටන්ට නුවණ මදවත්. කුසල ඡන්දේ ඇතිව. කුසල් කිරීමේ කැමැත්ත තියෙනවා. කටිනේට යනවා සාදු කියනවා පිරිකර දෙනවා 84000 පත්තු කරනවා. පිරිත් සනජ්ජයිසූරී වර්ගයේ පිරිත් තූල් මෙහෙම දා ගන්නවා. සාදු සාදු කියලා කරඬුව ගෙනියනවා. ගමට පේන්නැත්තු පෙරහැරේ යනවා. හැබැයි මිලිමීටරයක්වත් නිවන්ට හිටු වෙන්න බෑ. මැට්ටෝ කුසල ඡන්දේ තියෙනවා. හැබැයි නුවණ මදවත් මොලේ නැහැ. නුවණ මදවත් කුසල ඡන්දිවත් ධර්මාභියෝගය. උන්ට ධර්මයේ අභියෝගයක්. පාලිත් බෑ, සංස්කෘතත් බෑ, සිංහලත් බෑ, මාගදිත් බෑ, පොතක් කියවන්නත් බෑ, මල පොත යකුණකුත් බෑ ඔය ගොඩක් කිව්වොත්. ධර්මයේ අභියෝගයක්. ධර්මාභියෝග උපදේශ ලදී. බණ දැන පින්කම් හැසිර. බණ ඉගෙනගෙන පින්කම් කරලා නිවන් සාදා ගනිත නිවන් යන්න කැමති නම් මෙන්න අහගනින්න බණ පොත කියලා තමයි ලියන්නේ. මැට්ටන්ට ලිව්වේ. ඒතර මැට්ටන්ට සාහිත්‍යයෙන් තොරව දර්ශනයෙන් බණ කියන්න බෑ. ඒ නිසා මේ දලදා පෙරහැර පවත්වන එක එකඟයි. බෝධි පූජා පවත්වන එක එකඟයි. මේ සාහිත්‍ය කලාව මේ කවි ටික භක්ති ගීත ටික විසක් තියෙන්න ඕනේ. මේකත් එක තමයි ආගම පවතින්නේ. දර්ශනයෙන් පවතින්නේ නැහැ. ආගමික කියන්න තියෙන්න ඕනේ. මේක එපා කියනෝනේ. හැබැයි ඒක තියෙන්නේ මැට්ටන්ට කියලා මතක තියාගන්නත් ඕනේ. ඒකට හේතුව මම හිතනවා අපේ හාමුදුරුවනේ. දැන් ඔබ වහන්සේ කිව්වා මේ පන්සලේ බුදුගේ සමහරලාට අබලා තියෙන අර අපාය දැකලත් මිනිස්සු හැදෙනවා කියලා. මට විරුද්ධ අදහසක් හිතෙනවනේ. මගේ හැටි දන්න. ඒ තමයි දැන් අර යක්ෂයයි සක්‍රයයි දෙන්න ගැනම ජාතක පොත එහෙම කිව්වම මේ මැට්ටෝ පිළිපදින්නෙම යක්ෂයන්. පාරේ ගැටලුවක් වුණාම අර පන්සලේ අඹලා තියෙන අපායේ ගානට තමයි හෙල්මට් වලින් ගහන්නේ. ශාපෙ හිම තියෙන්නේ. හෙන ගහපන්, හත් අඩකට පුපුරපන්, පරම්පරාව නැතු යම් පොල් ගහපන්. මේ ශාප ටික ඔක්කොම ඉන්නේ බණ කතා සාහිත්‍යය. හැම ආගමකම තියෙනවා. ඒ ටික ගන්නවා. ශාපය ගන්නවා. හරිද? විලාපය ගන්නවා. නේ? ඊට පස්සේ ඒ පහර දීම් වල ලේ වැසි ගොදුරු කරගන්න කී තියෙන්නේ අර අපාය. ඒ නිසා හුඟක් මැට්ටෝ ටික බණ කතා සාහිත්‍යයෙන් ප්‍රැක්ටිකල් අරන් තියෙන්නේ අපාය. දිව්‍ය ලෝකෙ නෙමෙයි. දිව්‍ය ලෝකෙ ගත්තයි බොහොම අඩුයි. ඒ නිසා අර අපාය දැකලා හැදෙනවා කෝ වගේම අපේ හාමුදුරුවෝ. අපාය එළිය ප්‍රැක්ටිස් කරේ මුත් ගොඩක් බෞද්ධයෝ